හයි යාළුවනේ, ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අදත් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එකකින් නම් මම ඔයාලට අරන් ආවේ ඇන්තූරියම් ගැන කතා කරන වීඩියෝ එකක් නෙමෙයි. අද මම ඔයාලට අරන් ආවේ මගේ ගෙදර පිපිලා තියෙන ලස්සන බාබන් ඩෙසිමලක වීඩියෝ එකක්. වීඩියෝ එක අන්තිම වෙනකම්ම ස්කිප් කරලා යන්න නැතුව බලන්න කියලා ගොඩක් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මේ මල පිපිලා දැනට දවස් 5ක් විතර වෙනවා. මේක මුලින්ම මලේ තිබිච්ච පොඩි පෙති ටික විතරයි පිපිලා තිබුණේ. ඊට පස්සේ දැන් දවස් 5ක් විතර වෙනකොට මේකේ අර මල වටේට තියෙන චූටි පෙති ටිකත් පිපිලා දැන් මල ගොඩක් ලොකුවට ලස්සන වෙලා තියෙනවා. මේක තැඹිලි පාටක්ද ගෝල්ඩ් පාටක්ද කහ පාටක්ද කියලා පාට තුනම කවලම් වෙලා වගේ පිපුණු මලක් තියෙන්නේ. දැන් වෙනකොට මේක තව ගොඩක් තද තැඹිලි පාටකට වගේ හුරු වෙලා තියෙන්නේ. මාරම ලස්සනයි. ඉතින් ඔයාලා ගාවත් මේ වගේ මල් පිපෙන බාබන් ඩෙසි තියනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න. මේකේ මේ පැල ටික ඉස්සෙල්ලම මම හිටවල තිබ්බේ පොට් එකේ හිටවල තිනකොට මේකේ වැඩි මල් පිපෙන්නේ නැතුව කොළ තමයි වැඩිපුර හැදිලා තිබුණේ. ඒක නිසා මම දැන් මාසෙකට විතර කලින් තමයි මේ පැල ටික මෙහෙම බිම හිටෙව්වේ. බිම හිටවල මේක මම හිටවල තියෙන්නේ නම් පිදුරු පෝල දාලා. මට කොම්පෝස්ට් හොයාගන්න තිබ්බේ නැති නිසා තමයි මම පිදුරු පෝල වල හිටියේ. මේකට මම පෝල දාලත් නැහැ දැනට නම් කිසිම දෙයක්. පහුගිය දවස්වල තිබ්බ වැස්සට දවස් 2ක් විතර වැස්සට අහු වුණා. වැස්සෙන් පස්සේ මල් පිපුණද දන්නෙත් නෑ. කොහොම හරි ලස්සනට දැන් නම් ලස්සනට මල් පිපෙන්න පටන් ගන්න තිනවා. පැල ටිකත් ගොඩක් කොළ දාලා ලස්සනට සරුවට හැදිලා තියෙනවා. මේකට එහා පැත්තේ තියෙන අනිත් පැලෙත් පොහොට්ටුවක් ඇවිල්ලා තියෙනවා. මට ඒක නම් වීඩියෝ එකට ගන්න බැරි වුණා. ඒක මල පිපුණුට පස්සේ තමයි බලන්න වෙන්නේ ඒක මොන පාට මලක්ද පිපෙන්නේ කියලා. මෙතන එක පාටවල මල් පැල තමයි තිබුණේ. ඔක්කොම එකම පාට ඒවා නෙමෙයි. ටිකක් ඒවා නම් මැරුණා. මේ වැස්සට පොට්වල තිබිලා කුණු වෙලා මැරුණා ටිකක් පැල. මෙතන අර වටේට හැදිලා තියෙනවා ටෙරෝනියා පැලත් හැදිලා තියෙනවා. ඒ ටික මට ඒ ටික මේ ගලවලා දාන්න බැරි වුණා. ගලවලා දැම්මේ නැත්තේ ඒක අර මේ ටික කාලයක් හිටියට පස්සේ ඒක වඳ වෙලා යනවානේ. මේ පැල ටික හැදිලා තියෙන ටික ගලවලා දැම්මොත් ආපහු වඳ වෙලා ගියොත් හදා ගන්න බෑ. ඒක නිසා වටේ හැදිලා තියෙන ටෙරෝනියා ටිකත් මම එහෙමම තියෙන්න දුන්න ගලවලා දාන්න නැතුව. ඒ ටික පස්සේ පෝච්චි එකට ගන්න ඕන. දැනට හැමෝම තියෙන්න දුන්නා. මේ ටික කොහොම හරි මම මේ පැලේ හිටවල මාසයක් වගේ තමයි වෙන්නේ. මාසෙකින් තමයි මෙච්චර හොඳට හැදිලා දැන් කොළ එහෙම සරුවට ලොකු වෙලා හැදිලා තියෙනවා. කොහොම හරි දැන් ලස්සනට පැල ටික තියෙනවා. ඔයාලා ගාවත් මේ වගේ ලස්සන බාබන් ඩෙසි පැල තියෙනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න මොන පාට පැලද තියෙන්නේ කියලා. දැන් ඔය වීඩියෝ එකේ දැන් පෙන්නන්නේ දැන් මල තියෙන විදිය. දැන් අර චූටියට තිබ්බ පිටිත් දිගට මල ගොඩක් ලොකුවට ලස්සනට පිපිලා තියෙනවා. ඉතින් මට පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න ඔයාලා ගාව තියෙන ඒවා ගැනත්. මේකට මම හැමදාම වතුර දාන්නේ නෑ. වතුර නැති වෙලා වගේ තිබ්බොත් වේලිලා වගේ තිබ්බොත් විතරයි වතුර දාන්නේ. අපේ පැත්තට නම් එහෙම ලොකුවට අවුවකුත් නෑ, ලොකුවට වැස්සකුත් නෑ. සාමාන්‍ය මට්ටමට තමයි තියෙන්නේ. ඒක නිසා එහෙම ලොකු ප්‍රශ්නයක් නැතුව පැල ටික හදාගන්න පුළුවන්. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් channel එක subscribe කරලා තියාගන්න කියලාත් ඉල්ලනවා හැමෝගෙම. ඉතින් වීඩියෝ එකට like එකකුත් දාලා මගේ ඊළඟට පිපෙන බාබන් ඩෙසි මල මොන පාට එකක් වේද කියලා guess කරලා පහලින් comment එකකුත් දාලා තියන්න අමතක කරන්න එපා.